වණක්කම් ළමයි අදත් මම ආවා ඔයගලන්ට තව දෙමළ අක්ෂර එක්ක මොනවාද ඒ අක්ෂරය හරිද දැන් අපි ඉගෙන ගන්නවා මොන අක්ෂරයද අපි දැන් ඉගෙනගත්ත අක්ෂර ටික මතකයිද අපි දීර්ඝ ස්පිල්ල වෙනකම් ඉගෙන ගත්තා දැන් අපි ඉගෙන ගන්නේ පාපිල්ල අක්ෂරය මේක ටිකක් ඔයගලට එක විදිහම ලියාගෙන යන්න බෑ අකුරෙන් පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ හරියට බලා ගන්න, හරියට ලියා ගන්න කොහොමද අකුර ලියන්නේ කියලා. ශබ්ද කරන්නේ කියලා. එක එක මතකයක් තියාගන්න ටිකක් අමාරුයි. සමහර ළමයි ලියනවා, සමහර ළමයිට ටිකක් අර එකම විදිහ නැති නිසා ටිකක් පොඩි ගැටලුවක් ඇති වෙනවා පාපිල්ල අක්ෂරයට විතරයි. හරි? එහෙනම් අද අපි පාපිල්ල අක්ෂරය ඉගෙන ගමුද? කෙටි පාපිල්ල අක්ෂරය, දීර්ඝ පාපිල්ල අක්ෂරය අපි ඉගෙන ගමු. එහෙනම් ළමයි අපි පටන් ගමුද? ඌ ශබ්ද අක්ෂරය කියලා කියන්නේ පුතේ ඌ ශබ්ද කියන්නේ ඌ කියනකොට අපි කෙටි පාපිල්ල නේද? ඌ කියන්නේ කෙටි පාපිල්ල. දැන් මම හල් කිරීම අක්ෂරය ගාටම හැම වෙලේම ලියනවානේ. හරිද? ලියලා මෙතන +ඌ දාලා තියෙනවා. ඔබට මේ දාන උයරල්ටිකලක මම දාන්නේ ඔයගොල්ලෝ ශබ්ද කිරීම හදාගෙන යන්න. හරියටම මේක ඌත් එක්ක කරනකොට ශබ්ද කිරීම ලේසියෙන් අපිට කරගෙන යන්න පුළුවන් අකුරෙන් අකුරට. හරිද? දැන් බලන්න අපි අද පිල්ලම අක්ෂරය තමයි ඉගෙන ගන්න යන්නේ පාපිල්ල අක්ෂරය. එහෙනම් අපි ලියමුද? ඉක් කන්න +ඌ කු පුතේ. කු. දැන් සිංහලෙන් කූ මේක කූ මේ තුනම එනවා. ලියා ගන්න. right? ඉන් +ඌ මේක මූ. හරි? අපි මූ. ඉච් +ඌ පුතේ සූ. මේක සූ. right? සූ. ඉන්ච් +ඌ ඤූ. ඉන්ච් +ඌ ඤූ. it +ඌ මේ බලන්න do ලියන බලන්න අකුරෙන් අපිට වෙනස් වෙනවා do right in +ඌ මොනවාද nu අපිට අර දීර්ඝ පාපිලට මේක පොඩි වෙනසක් තමයි තියෙන්නේ it +ඌ මේක to right to මේ do in +ඌ මේක nu ඉප් +ඌ පු බලන්න පු පු ඉම් +ඌ මු ඊ +ඌ යු ඉර් +ඌ රු යු +ඌ වු දැන් අපි පාපිල අක්ෂර ටික මෙතනින් බලන්න ඕගොල්ලෝ අකුරෙන් පොඩි වෙනසක් තියෙන සමහර අකුර අපි පල්ලෙහාට ඇදලා තියෙනවා උඩට ගිහින් තියෙනවා මෙතන රවුමන් ගිහිල්ලා තියෙනවා පොඩි වෙනසක් තියෙනවා නේද අනිත් එක ඉල් +ඌ ලු මේ ලු එක ඉල් +ඌ ලු මේ ලු යන්න 3යි රය යන්න 2යි ණය යන්න 3යි වෙනස අපි පස්සේ බලමු හරිද රු මේක nu right දැන් අපි කෙටි පාපිල්ල අක්ෂරය ලියුවා ලියාගත්තද ලියාගමුනේ දැන් කියමුද අපි ඉක් +ඌ කු බලන්න කු ඉන් +ඌ මු ඉච් +ඌ සු ඉන්ච් +ඌ ඤු ඉක් +ඌ ටු ඉන් +ඌ නු it +ඌ තු ඉන් +ඌ නු ඉප් +ඌ පු ඉම් +ඌ මු ඊ +ඌ යු ඉර් +ඌ රු යු +ඌ වු ඉල් +ඌ ලු ඉල් +ඌ ලු ඉට් +ඌ රු ඉන් +ඌ නු right දැන් අපි මේ කෙටි පාපිල්ල අක්ෂර ටික
එහෙනම් පුතේ ඔයගොල්ලෝ මේ කෙටි පාපිල්ල අක්ෂර ටික ලියා ගන්න. ඕගොල්ලන්ට ලේසියෙන් මේ පාපිල්ල අකුරු ටික ඉගෙන ගන්න පුළුවන් වෙනවා. හරිද? මතක තියාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දැන් අපි දීර්ඝ පාපිල්ල අක්ෂරය කොහොමද ලියන්නේ? දැන් මේක කෙටි පාපිල්ල. පොඩි ඔයගොල්ලන්ට කියලා දෙන්න. මේ පාපිල්ල අකුරම අපි දීර්ඝ පාපිල්ල කරන විදිහ. හරි? බලමුද? දැන් මේ කෙටි පාපිල්ල මම කරලා තියෙන්නේ. ලියලා තියෙන්නේ. ඒක දීර්ඝ පාපිල්ල කරන විදිහ බලමුද? පොඩි වෙනසක් තියෙනවා. දැන් අපි මෙතන දාමු ඌ ශබ්ද. right? එහෙනම් මේ ඔක්කොටම දාමු ඌ. ඕගොල්ලෝ වෙනම ලියා ගන්න. මම මෙතනම කියලා දෙනවා. ඕගොල්ලෝ වෙනම මේක හල් කිරීම අකුරු 18ම ලියලා ප්ලස් ඌවන්න දාගන්න. ඕගොල්ලෝ ඒකෙන්ම දාලා ලියාගෙන යන්න එපා. ඊට පස්සේ මේ පැහැදිලිනේ එකට තියෙනවා. සමහර ළමයි එහෙමම එකම කරලා බලන්න යනවනේ. එහෙම නම් කරන්න එපා. ඔයගොල්ලෝ මේ අකුරු 18ම වෙනම ලියන්න දීර්ඝ පාපිල්ල අක්ෂර ටික ලියන්න. හරිද? දැන් බලන්න ඌ ටික දැම්මා. දැන් බලන්න මෙතන x ඌ මේ අකුර පොඩි වෙනසක් වෙනවා. හරිද? මේක අපි කූ කියලා ලියන්නේ. හරිද? දැන් සිංහලේ මේ ටික දීර්ඝ කරන්න ඕනේ. කූ. මේක බලන්න වූ. මේක බලන්න සූ. මේක ටිකක් මේම කරන්න ඕනේ. සූ. ඉන් ප්ලස් ඌ මේක නූ. ඒකම පොඩි වෙනසක් තියෙන්නේ. ඉට් ප්ලස් ඌ මේක ඩූ කරන්න ඕනේ. ඔක කෙටි පාපිල්ල දීර්ඝ පාපිල්ල කරන විදිහ බලාගන්න. ඉන් ප්ලස් ඌ නූ නේ. නූ. ඉට් ප්ලස් ඌ ටූ. two right in plus u මෙතන nu මේක nu if plus u pu මේ pu in plus u මේක mu මේක mu e plus u මේක u ir plus u මේක ru u plus u මේක වූ. බලන්න ඒකෙන්ම මම හදාගෙන ගියා. ඔයගොල්ලෝ එකෙන් හදන්න එපා. ඉල් ප්ලස් ඌ මේක මේම ලූ. එහෙනම් මේක මේම කරන්න ඕනේ. මෙතන ඉල් ප්ලස් ලූ මෙතන මේක එන්න ඕනේ. මෙතන ඉල් ඉට් ප්ලස් ඌ මේක දීර්ඝ ඇදපිල්ල දාන්න. මේක තමයි දීර්ඝ ඇදපිල්ල දාන හැටි. තේරුණාද? දීර්ඝ ඇදපිල්ල දාන හැටි. දැන් අපි දීර්ඝ ඇදපිල්ල ඒකම ඉගෙන ගත්තා. හරිද? x plus u ku in plus u mu h plus u su h plus u nu x plus u tu in plus u nu it plus u tu tu in plus u nu it plus u pu in plus u mu e plus u u ir plus u ru u plus u vu il plus u lu il plus u lu it plus u ru in plus u nu දැන් මේක ඔයගොල්ලෝ දැන් දෙකම වෙනම ලියාගත්තනේ. දැන් මම එකට කියලා දුන්නා වෙන මුලින්ම ඌ ශබ්ද ටික කියලා. පස්සේ ඌ ශබ්ද අක්ෂරය කෙටි පාපිල දීර්ඝ පාපිල එකම මේකෙම කියලා දුන්නා. ඕගොල්ලෝ වෙනම ලියලා ඊට පස්සේ මෙහෙම දාගන්න. chart එක. දාලා මම අකුරු කිහිපයකට කියලා දෙන්නම්. ඌ ශබ්ද අක්ෂර. මොනවද දාන්න ඕනේ? ඌ ශබ්ද අක්ෂර. ඊට පස්සේ ඔයගොල්ලෝ දාන්න ඌ ශබ්ද අක්ෂරය. right? දැන් මෙතන ලියන්න කූ මේකේ කූ මේක ගූ මෙතන ලියන්න ඕනේ ගූ සූ මෙතන ලියන්න ඕනේ සූ යූ මෙතන ලියන්න ඕනේ යූ ඩූ ඩූ ඒ වාගේ ඔයගොල්ලෝ ලියාගෙන යන්න ළමයි.
ඊට පස්සේ ඔයගොල්ලන්ට අකුරු ටික කියවීම හදාගන්න පුළුවන්. එහෙනම් අපි ලබන වීඩියෝ එකේ වචනත් එක්ක හමු වෙමු.